ආයිබෝවන් සුබ දවසක් සරසවි ඇස්ට්‍රොලොජි අපගේ YouTube channel එක එකතු වෙ දින සියලුම දෙනාට අද දිනේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඔක්තෝබර් 19 වෙනිදා සිදු වුණ ප්‍රබල ග්‍රහ මාරුවක් එනම් ගුරු ග්‍රහයා තමාගේ උච්ච භවනවන කටක රාශියට ප්‍රවිෂ්ඨ වීමක් සිදු වුණා. මෙම නිසා ජ්‍යොතිෂයේ අතිශය ප්‍රබල ග්‍රහයෙක් වන ගුරු ග්‍රහයාගේ මෙම ග්‍රහ ගෝචරය නිසා ඒ ලග්න වලට ඇති කරන්නා වූ සුභ අසුභතාවයන් ගැන අපි කතා කරා. විශේෂයෙන් මේෂ ලග්නයේ සිට උච්චික ලග්නය දක්වා අපි පසුගිය වීඩියෝ වලින් කතා කරා. අද දිනේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ධනු ලග්නයේට ගුරු ග්‍රහයා අටවැන්නට එනම් ධනු ලග්නයෙන් අටවැන්නේ කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම ධනු ලග්නයට ඇති කරන්නා වූ සුභ අසුභතාවයන් පිළිබඳව විශේෂයෙන් මෙතෙක් කාල සීමාවක් ගුරු ග්‍රහයා ධනු ලග්න හිමියන්ගේ 7 වැන්නේ ගෝචර වෙලා මේ ඔක්තෝබර් 18 වෙනිදා තමයි මේ ගුරු ග්‍රහයා මේ අටවැන්නට ප්‍රවිෂ්ඨ වන්නේ. මේ මොහොතේදී සෙනසුරු ග්‍රහයාද 4 වැන්නේ ගෝචරය සිදු වෙනවා. ඒ වගේම රාහු 3 වැන්නේ ගෝචරය, ඒ වගේම කේතු 9 වැන්නේ ගෝචරයේද සිදු වෙනවා. මෙම தත්ත්වය මත ධනු ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරුව අතිශය වැදගත් කාරණාවක්. විශේෂයෙන් ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන මේ ගුරු ග්‍රහයා, ඒ වගේම 4 වැන්නාධිපති වෙන ගුරු ග්‍රහයා 8 වැන්නට ගෝචර වීමෙන් උච්ච බලයෙන් ඉතා බලවත් වීම ධනු ලග්න හිමියන්ට පොදුවේ ගත් කල යහපත් කාල සීමාවක්. මන්ද ගුරු ග්‍රහයා 8 වැන්නේ ගෝචරය පොදුවේ තරම් යහපත් නොවුනත් ධනු ලග්න හිමියන්ගේ ලග්නාධිපති හා 4 වැන්නාධිපති වශයෙන් 8 වැන්නේ ගෝචර වීම විශේෂයෙන් උච්ච බලයෙන් ගෝචර වීම ධනු ලග්න හිමියන්ට බොහෝම යහපත් කාල සීමාවක් අපිට ජ්‍යොතිෂයෙන් පෙන්වා දෙන්න පුළුවන්. අපි ධනු ලග්න හිමියන්ට මේ ගුරු ග්‍රහයා 8 වැන්නට ගෝචර වීම නිසා ඇතිවන්නා වූ සුභ අසුභතාවයන් ගැන කතා කිරීමට ප්‍රථම අපි බලමු මේ ගුරු කියන්නේ කවුද කියලා. මිනිස්යාගේ ජීවිතයේ සැපවත් බවට, ඒ වගේම වාසනාවට, ගෞරවය, පිළිගැනීම වගේ මුදල් ධනය, ඒ වගේම නිරෝගීකමට, ප්‍රසිද්ධියට, අනුකම්පා සහගත භාවය, යුක්ති සහගත භාවය, ඒ වගේ නීතිගරුක භාවය, කලබල නොවන ඉවසිලිවන්තකම, තමාගේ මතු දියුණු වෙනුවෙන් නිතර වැඩ කිරීමට යොමු වීම, සමාජශීලී ගතිය, ඒ වගේම ආගමික ස්ථාන, ආගමික කටයුතු වගේ දේවල් මේ ගුරු නියෝජනය කරනවා. ගුරු ග්‍රහයා නියෝජනය. ගුරු ඒ වගේම ධනකාරක ග්‍රහයා, සැපකාරක ග්‍රහයා. පුද්ගලයාගේ ජීවිතයේ යහපත් තත්ත්වයට පත්වීමට, එනම් සමාජයේ ගෞරවයට, පිළිගැනීමට, ප්‍රසිද්ධියට, සමාජයේ හොඳ නම පවත්වාගෙන යාමට මේ ගුරු ග්‍රහයා බලවත් වීම අතිශයින් වැදගත් කාරණාවක්. විශේෂයෙන් සමාජය තුළ ප්‍රභු තත්ත්වය නම් සමාජයේ ගෞරවාන්විත ජීවිතය ගත කරන පුද්ගලයන්ගේ මේ ගුරු ග්‍රහයා බලවත් වීම සුවිශේෂ කරුණක්. ඉතින් ගුරු ග්‍රහයාගේ මෙම බලවත් වීම පුද්ගලයාගේ ජීවිතයේ යහපත් තත්ත්වයට පත්වීමට අතිශය වැදගත් වන වාසයේම ගුරුගේ මේ ගෝචර වශයෙන් තමාගේ උච්ච රාශිය වන කටක රාශියට ප්‍රවිෂ්ඨ වීම ලග්නාධිපති වශයෙන් ධනු ලග්න හිමියන්ට බොහොම සුබ කාලයක්. විශේෂයෙන් ආර්ථික තත්ත්වයේ යහපත් තත්ත්වයක් උදා වෙනවා මේ 8 වැන්නට ගුරු ගෝචර වෙනවා මේ උච්ච බලයෙන් ලග්නාධිපති පැමිණීම. ආර්ථික තත්ත්වයේ යම් ගැටලු ප්‍රශ්න මෙතෙක් පැවතියා නම් ඒවා ඉවත් වෙලා යහපත් ආර්ථික තත්ත්වයක් උදා වෙන කාල සීමාවක්, අතින් මිටේ මුදල් රැඳෙන කාල සීමාවක්, නොසිතූ ලෙස මුදල් අතර ලැබෙන කාල සීමාවක්, ඒ වගේම ධන සම්පත් වැඩි දියුණු වෙනවා. ඒ වගේම යම් ආයෝජන සම්බන්ධයෙන් වාසිතාගත කාල සීමාවක්, කලින් පාඩු වීම අවස්ථාවක සිදුවීම් සිදු වුණා නම් මේ ගුරු ග්‍රහයාගේ උච්ච බලයෙන් 8 වැන්න ප්‍රවිෂ්ඨ වීමෙන් ආර්ථික වාසි හිමෙන කාල සීමාවක්, ආයෝජන සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් ධනු ලග්න හිමියන්ට උදා වෙනවා. ඒ වගේම මේ අතුරු කරදර පැවතියා නම් මේවා ඉවත් වෙලා සමාජයේ සියලු දෙනා සමග බොහොම යහපත් ගත කිරීමට අවස්ථා උදා වෙනවා. විශේෂයෙන් හොඳ හිත දිනාගෙන සමාජයේ ගෞරවාන්විත ජීවත් වීමට ධනු ලග්න හිමියන්ට මේ කාලේ බොහොම යහපත්. මොකද ලග්නාධිපති හා 4 වැන්නාධිපති වශයෙන් 8 වැන්නේ උච්ච බලයෙන් ගෝචර වීම ධනු ලග්න හිමියන් සමාජයේ ඉස්මතු වෙලා පේන කාල සීමාවක්. ඒ වගේම කැපිපෙනෙන චරිතයක් බවට පත්වීම ඉඩකඩ පවතින කාල සීමාවක්. ඒ වගේම සොර සතුරු කරදර බාධාවල් පැවතියා නම් ඒවා ඉවත් වෙලා යහපත් කාල සීමාවක් ධනු ලග්න උදා වෙනවා. ඒ වගේම ඥාතීන් හා යහළු මිත්‍රාදීන් සමග බොහොම හිතවත්ව කාලය ගත කරන අවස්ථා උදා වෙනවා. තමාගේ වාසි බලාපොරොත්තුෙන් තමා රවටමින් සිටි පුද්ගලයන් තමාගෙන් ඈත් වෙලා තමාට ආදරය කරන, තමාට ගෞරවය කරන පුද්ගලයන් තමා වටා එක්රොක් වන කාල සීමාවක් මේ ධනු ලග්න හිමියන්ට ඉදිරි කාලේ උදා වෙනවා. ඒ වගේම රැකියාවේ යම් ගැටලු ප්‍රශ්න පැවතියා නම් ඒවා ඉවත් වෙලා ආයතනය තුළ අන් අයගේ හොඳ හිත දිනාගෙන අන් අය සමග බොහොම සූදාත්වයෙන් කටයුතු කරන, ආයතන ප්‍රධානීන් සමග බොහොම සූදාත්වයෙන් කටයුතු කරන අවස්ථා උදා වෙනවා. ඒ වගේම රැකියාවේ උසස් වීම බලාපොරොත්තුෙන් සිටියා නම් උසස් වීම හිමින කාල සීමාවක් මේ ඉදිරි කාල සීමාව. ඒ වගේම ව්‍යාපාර කටයුතු වල යම් බාධාවල් පැවතියා නම් ඒවා ඉවත් වෙලා බොහොම යහපත් තමාගේ
ව්‍යාපාර කටයුතු සාර්ථක කිරීමේ අවස්ථා උදා වෙනවා. මේ දරු ලග්නීමට අටවැන්නේ ගුරු ග්‍රහයා උච්ච බලෙන් ගෝචර වීම නිසා. ඒ වගේම විවාහ ජීවිතයේ සැමියන් සමග බොහොම සුබ තත්ත්වයේ වර්ධනය කරගෙන කටයුතු කරන අවස්ථා ඊට සැලසෙන වගේම ප්‍රේම සම්බන්ධතාවල නියැලී සිටින දරු ලග්නීමයන්ටද අන් අයගේ බාහිර පාර්ශ්වයන්ගේ කරදර පීඩා ඉවත් වෙලා බොහොම යහපත් කාලයක් ඉදිරි උදා වෙනවා. ඒ වගේ ගෘහ ජීවිතයේ වාසනාවන්ත කාල සීමාවක් මේ දරු ලග්නීමට උදා වෙනවා. විවිධ සැප පහසුකම් හිමින ආර්ථික තත්ත්වයේ සුරක්ෂිතභාවය ඇතිවන අතේ මිතේ මුදල් රැඳෙන කාල සීමාවක්. ඒ වගේම අන්සතු ධනයක් දීපලක් හිමි ඉඩකඩ පවතින කාල සීමාවක්. විශේෂයෙන් දෙමව්පියන්ගෙන් හෝ වැඩිහිටියන් මියගේ ඥාතීන්ගේ හෝ ඉඩකඩම් දීපල හෝ යම් වස්තුවක් ලැබෙන්න තිබෙනවා නම් ඒ හිමීමට සුසු කාල සීමාවක් මේ දරු ලග්නීමයන්ට. ඒ වගේම පොළවෙන් ලැබෙන මුතුමැණික් වගේ දේවල් හිමි ඉඩකඩ පවතින. ඒ වගේම ලොතරැයි වාසනාවන් ජයග්‍රහණ හිමි ඉඩකඩ පවතිනවා. නොසිතූ ලෙස ධනයක් හිමිවීමේ ඉඩකඩ පවතිනවා. එය වගේම අන්සතු ධනයක් දීපලක් හිමිවීමේ ඉඩකඩ තියෙනවා. ඒ වගේම නොසිතූ පරිදි ජීවිතයේ යම් උසස් වීමක් නැත්නම් යම් දැන් සිටින තත්ත්වයට වැඩිය උසස් තත්ත්වයට පත් වීමට දරු ලග්නීමයන්ට මේ කාලේ උදා වෙනවා. මේ තමාගේ ආර්ථිකත්වයේ සුරක්ෂිතභාවය ඇති වෙලා නොසිතූ පරිදි ධනයක් හෝ දීපලක් හිමිලා සමාජය තුළ හෝ තමාගේ ජීවන තත්ත්වයෙන් ඉහළට යන්න අවස්ථාව උදා වෙනවා. මොකද ලග්නාධිපති හා හතරවැන්නාධිපති වශයෙන් ගුරු ග්‍රහයා උච්ච බලයෙන් අටවැන්නට ගෝචර වීම බොහෝම යහපත් කාල සීමාවක් දරු ලග්න හිමියන්ට නොසිතූ ධනය හිමීමේ ඉඩකඩ පවතින කාල සීමාවක්. ඒ වගේම අටවැන්න තුල ගුරු ග්‍රහයා ගෝචර වීම දෙවැන්න ධනස්ථානයේ හිමීම නිසා ධනය හිමි වුණත් ඒ වගේම ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයේ පත් වූවත් නොසිතූ ලෙස යම් යම් මුදල් පරිහානි නැත්තම් අනවශ්‍ය මුදල් වියදම් වීම තමාගේ හිතවතෙක් නැත්තම් තමාගේ පවුලේ පාර්ශවයක හෝ කෙනෙක් නිසා හෝ මේ යම් මුදලක් වියදම් වීමක් නැත්තම් ආර්ථිකත්වයේ යම් පසුබෑමක් නොසිතූ පරිදි සිදු වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මොකද ගුරු ග්‍රහය අටවැන්නේ ගෝචර වූ නමුත් හතරවැන්නේ සෙන්සුරු ග්‍රහය ගෝචර වීමත් තරමක් දරු ලග්නීමයන්ට අහිතකරයි. ඒ වගේම දැනට ගත කරන මහදසා අතුරුදසා අනුව මෙම ග්‍රහ ගෝචරයේ සුබ අසුබතාවයන් අඩු වැඩි වශයෙන් වර්ධනය වෙනවා. මොකද අසුබ ග්‍රහයෙක්ගේ දසාවක් ගත කරනවා නම් අතුරු දසාවක් ගත කරනවා නම් මේ සුබවල තරමක් යටපත් වෙලා අසුබ තත්ත්වයේ වර්ධනය ඉඩකඩ පවතින නිසා ඒ පිළිබඳව දරු ලග්නීමයන් සැලකිලිමත් වන්න. ආර්ථිකත්වයේ යම් යම් පසුබෑමවල ලක් වෙන ඉඩකඩ පවතිනවා මේ අයහපත් මහදසා අතුරු දසා ගත කරනවා නම්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. පොදුවේ ගත් කල දරු ලග්නීමයන්ට නොසිතූ ලෙස ජීවිතයේ සාර්ථකත්වයේ නැත්තම් යහපත් අඩිතාලමක් දමන්න සුදුසුම කාල සීමාව තමයි මේ ඔක්තෝබර් 19 වෙනිදා යෙදෙන්නේ. ව්‍යාපාර කටයුතු හෝ රැකියා කටයුතු හෝ කුමන දෙයකින් හෝ මුදල් උපයන්න වාසනාව ගුණය ඉස්මතු වෙන කාල සීමාවක්. නොසිතූ පරිදි මුදල් ධනයේ දීපල තමාට හිමි වෙන්න කඩ පවතිනවා. ඒ නිසා මෙම කාල සීමාව බොහෝම කල්පනාකාරී බොහෝම සුරක්ෂිතව ඒ ලැබෙන දේවල් ගැන බොහෝම සැලකිලිමත් කටයුතු කරන්න. නැත්නම් යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන් නොසිතූ පරිදි. ඒ වගේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තරමක් අසීමිතත්වයන් ඇති වෙන්න පුළුවන් නිසා දරු ලග්නීමයන් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ගුරු ග්‍රහය අටවැන්නේ ගෝචර වීම නිසා ගුරුගේ අටවැන්නට ගෝචරයේ උච්ච බලයෙන් නිසා යහපත් තත්ත්වය උදා වුණත් සෞඛ්‍යමය ගැටලු යම් යම් අසීමිතත්වයන් නැති වෙන්න පුළුවන් නිසා ඒ පිළිබඳව සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න දරු ලග්නීමයන් ආර්ථිකත්වය යහපත් වෙනවා. වගේම රැකියා කටයුතු පෞල් ජීවිතය ඒ වගේ දරු ලග්නීමි දරුවන්ට අධ්‍යාපන සාර්ථකත්වයේ පත් වෙනවා. කාල සීමාව විභාග තරම විභාග වගේ ජයග්‍රහණ කරන අවස්ථා උදා වෙනවා. සාමූහික පරීක්ෂණ ජයග්‍රහණ උදා වෙනවා. රැකියාවක් අහිමි වෙලා හිටියේ නම් යම් කෙනෙක් දරු ලග්නීමයන්ට නව රැකියාවල් උත්පාදනය වෙන කාල සීමාවක් නව රැකියාවන්ට අවස්ථා ඉඩකඩ පවතින කාල සීමාවක්. සාමූහික පරීක්ෂණයට සහභාගී වුණා නම් දරු ලග්නීමියෙක් අන් අයට වඩා අවස්ථාව ඉඩකඩ වැඩි දරු ලග්නීමයන්ට මේ කාල සීමාව මේ ඔක්තෝබර් 19 වෙනිදායින් පසුව දරු ලග්නීමයන් සමාජය තුළ ඉස්මතු වෙන්න ගන්නවා. මේ කාල සීමාව සමග තමාගේ පැවතිච්ච අඳුරු ස්වභාවය ඉවත් වෙලා ජීවිතේ යහපත් තත්ත්වයක් උදා වීමේ වාසනා ගුණය මේ ඔක්තෝබර් 19 වෙනිදා ගුරු ග්‍රහයා තමාගේ උච්ච භවනවන කටක රාශියට එනම් දරු ලග්නීමයන්ගේ අටවැන්න ප්‍රවිෂ්ඨ වීම බොහෝම යහපත් කාල සීමාවක් ඇති වෙනවා. නමුත් යම් යම් ගැටලු ප්‍රශ්න අර මා කිව්ව ග්‍රහයන්ගේ දසා අතුරු දසා ගත කරනවා නම් තරමක් දරු ලග්නීමයන් සැලකිලිමත් වන්න. යෝගකාර ග්‍රහයන්ගේ දසා ගත කරනවා නම් දරු ලග්නීමයට මේ ගුරු ග්‍රහය අටවැන්නේ ගෝචර වීම බොහෝම යහපත් කාල සීමාවක් බව අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් අපි මීළඟට අනිකුත් ලග්න පිළිබඳව මේ ගුරු ග්‍රහයා
උච්ච භවන වන කටකරාසිය ප්‍රවිෂ්ඨ වීමෙන් අනිකුත් ලක්ෂණ වලට බලපාන ආකාරය කියන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපගේ channel එක රැඳී සිටින අපගේ channel එක පිළිබඳ ඔබගේ අදහස් අපිට ඉදිරිපත් කරන්න. ඒ වගේම අපගේ channel එක අන්න දැනගන්න share කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගෙන අපි ඊළඟට දාන වීඩියෝ ඔබ නරඹන්න. ජ්‍යොතිෂ සම්බන්ධ සීලු දේ ඔබට ගේන බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපගේ channel එක ඉදිරියට රැඳී සිටින ඔබට සුබ දවසක්.